ප්‍රශ්නේ තමයි උම්මග්ග ජාතක කතාවෙන් ඒකේ පළවෙනි කොටස තියෙනවා පුතේ මහෝෂධ පඬිතුමාගේ ප්‍රඥා පාරමිතාවත් නැත්නම් ස්ථානෝදිත ප්‍රඥාවත් දෙවෙනි කොටස තියෙනවා කේවට්ට බමුණාගේ කූට උපක්‍රමය නැත්නම් උපාය මාර්ගය නිරූපණය කරන අයුරු නිර්දිෂ්ඨිත කොටස ඇසුරින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් පැහැදිලි කරා. හරිද? අපිට අහනවා පුතේ කේවට්ට බ්‍රාහ්මණයාගේ සහ මහෝෂධ පඬිතුමාගේ චරිත ලක්ෂණ තමයි මෙතනින් අහන්නේ. හරිද? දැන් අපි දන්නවා අපිට තියෙන කතාව මොකද්ද? උම්මග්ග ජාතකය. හරිද? දැන් අපි ප්‍රශ්නේ කෙටි කර ගන්න ඕන. ඔයාලා පේපර් එක දුන්නට පස්සේ පේපරේ ওই ප්‍රශ්නේ තියෙන තැනින් ඉරි ගහ ගන්න අපිට පළවෙනි කෑල්ලෙන් අහන්නේ එතකොට මොනවද? මහෝෂධ පඬිතුමාගේ ස්ථානෝචිත ප්‍රශ්නා. මහෝෂධ පඬිතුමා. දෙවනියට අහනවා කාගේද? කේවට්ට බ්‍රාහ්මණයා. කෝඩුපක්කමද? ඔව්. මේ අහන්නේ ස්ථානෝචිත ප්‍රඥාව. මෙතනින් අහන්නේ කූට උපක්‍රම. හරි. කූට උපක්‍රම. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් අපිට ලේසි පුතේ. මේ පාඩමේ තියෙන ලේසිම ප්‍රශ්නයක් විදිහට තමයි මේ වගේ ප්‍රශ්නයක් අපිට හඳුන්වන්න පුළුවන් මේ. හරි. දැන් අපි දන්නවා ඉස්සෙල්ලාම අපි මොකද්ද කරන්නේ? විචාර ප්‍රශ්නයක් ආවම හැඳින්වීමේ කොටස ලියන්න. මේ වගේ මාක් කරගත්තට පස්සේ අපි ප්‍රශ්නේ පොඩක් කෙටි කරගත්තට පස්සේ ඉස්සෙල්ලාම හැඳින්වීම ලියන්න ඕන පොඩි හැඳින්වීමක්. හරිද? රූල් කීයක වගේද? රූල් 4ක 5ක ඇති හොඳද? ඊට අඩු උනත් කමන්නේ. හරි. අපි දන්නවා 14 වෙනි සියවසේ කුරුණෑගල රාජධානියේ අතරවන පරාක්‍රම බාහු රජ දවස වීරසිංහ පතිරාජ අමාත්‍යවරයාගේ ආරාධනයෙන් 550 ජාතක කතා පොත රචනා කරලා තියෙනවා. හරිද? මේ බහුකතෘ කෘතියක් විදිහට හඳුන්වන්න පුළුවන්. මූලාශ්‍ර කරගත්තේ පාලි ජාතක කතාව. මේ ආදී ඔය පොඩ්ඩක් තිබුණාම ඇති ලොකුවට ලියන්න යන්න එපා. හරි. ඊළඟට ලියනවා උම්මග්ග ජාතක කතා විවරණය කිරීමේදී අපට මහෝෂධ පඬිතුමාගේ ස්ථානෝචිත ප්‍රඥාවත් කේවට්ට බ්‍රාහ්මණයාගේ කූට උපක්‍රමයන් මේ කතාව තුළින් ඉතා හොඳින් පැහැදිලි වේ. ප්‍රශ්නේ මායි පොඩ්ඩක් ලියලා ප්‍රශ්නේ සම්බන්ධ කරගන්න. පැහැදිලිනේ? හරි. එහෙම සම්බන්ධ කරගත්තට පස්සේ පුතේ අපි දැන් කොටස් දෙකකටනේ අහන්නේ. ඔයගොල්ලොත් පොඩ්ඩක් මේ වගේ වෙනම කොටසක් විදිහට ලියුවට කමක් නැහැ. මාතෘකාවක් වගේ දාලා එහෙම ලිව්වත් කමක් නැහැ. මහෝෂධ පඬිතුමාගේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා පළවෙනි කොටසෙන් ලියනවා. හරිද? එතකොට අපිට එකක් ගන්න පුළුවන් මෙන්න මේ වගේ. ඔයගොල්ලෝ මතක ඇති ඇතිලු නුවර හුන් දිලින්දන්. ඒක තමයි උපුටනේ හොඳේ. ඇතිලු නුවර හුන් දිලින්දන් පිට නුවර ලැබුසේක පිට රටෙන් දනව් වලින් සමෘද්ධිමත් වූ ඉසුරුමුතුන් ගෙන්වා ඇතුළු නුවර වැස්ස වූසේක. ඔන්න ලස්සන ස්ථානෝචිත ප්‍රඥාව. ඔයගොල්ලෝ ලස්සනට ලියන්නේ ඒතර ගලපලා මේක ලියද්දි. මහෝෂධ පඬිතුමන් නිරන්තරයෙන්ම තමන්ගේ රාජ්‍යයේ වෙච්ච වේදේ රාජ්‍ය ආරක්ෂා කරන්න කටයුතු කරා. තමන්ගේ යෝධයන්ගෙන් චරපුරුෂයන් වෙන යෝධයන්ගෙන් ඊට පස්සේ ගිරාපෝතකයන්ගෙන් නිතරම තමන්ගේ රාජ්‍ය පිළිබඳව අවදියෙන් හිටියා. නිරන්තරයෙන්ම තොරතුරු ලබා ගත්තා. හරිද? මේ තොරතුරු වලින් හෙළි වෙනවා ඉන්දියාවේ 100ක් රාජධානිය අල්ලගන්න කේවට්ට බ්‍රාහ්මණයා වේදේ මේ චූරණී බ්‍රහ්මදත්ත රජතුමා විශාල මේ උපක්‍රමයක් දියත් කරනවා කියලා දැනගත්තා නේද? මේ හේතුවෙන් පුතේ මහෝෂධ පඬිතුමා මතු ඇතිවන යුද්ධයකට තමන්ගේ රට සූදානම් කරා. ඇතුළු නුවර හුන් දිලින්දන් පිට රටවල් දනව් වලට යවුවේ මේ යුද්ධ කාලීන අවස්ථාවකදී දැන් සාමාන්‍යයෙන් ජනතාවනේ ඒගොල්ලෝ තම දවසේ වේලා හම්බ කරගෙන කන නේද? ඒ වගේ මිනිස්සු. එතකොට මේ මිනිස්සුන්ට තැම්පත් ධනයක් නැහැ. මේ මිනිස්සු යුද්ධ කාලයක් ආවොත් මොකද වෙන්නේ? මේ මිනිස්සුන්ට කෑම බීම නැතුව මැරෙන්න සිද්ධ වෙන්නේ. අන්න. ඒක නිසා තමයි තැම්පත් ධනයක් තියෙන සමෘද්ධිමත් වූ ඉසුරුමතුන් ගෙන්නලා අටුකටු ඒගොල්ලොන්ට තැම්පත් ධනය තියෙනව නේද? ඒගොල්ලෝ ගෙන්නලා රජතුමා ඉන්න සමීපයේ ඇතුළු නුවර වාසය කෙරෙව්වා. එහෙනම් ඒක ඉතාමත් හොඳ යුද උපක්‍රමයක්. අතීතේ අනාගතයේ ඇතිවන යුද්ධයකට තමන්ගේ රට සූදානම් කිරීමක් තමයි අපිට ඒක මහෝෂධ පඬිතුමාගේ ස්ථානෝචිත ප්‍රඥාව ඉතාමත් හොඳින් විවර වෙන අවස්ථාවක් කියලා හොඳට ලස්සනට විස්තර කරලා ලියන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට මතක ඇති පුතේ කේවට්ට බ්‍රාහ්මණයා කූට උපක්‍රමයන් යොදනවා මේ රාජ්‍ය අල්ලගන්න. මහෝෂධ පඬිතුමා ඉතාමත් හොඳින් මේ උපක්‍රමයන් ව්‍යර්ථ කරනවා. ඔයගොල්ලන්ට මතකද ජලබාධකයක් දානවා නේද? ඔව්. ඒක ජලබාධකය ජයග්‍රහණය කරපු ආකාරයෙන් ස්ථානෝචිත ප්‍රඥාවක් ගෙන්නනවා. දැන් නුවරට වතුර පිටතින් පැන්නම් පිටතින් වන්නේ කියලා
වතුර එන එක නවත්තනවා. හරි. අපේ නුවර වතුර තියෙනවයි හොඳට කියලා පෙන්눔 කරන්න මොකද්ද උපුටනේ? සැටරියන් උණ දණ්ඩක් ගෙන්නවා සරියේ දෙකක් කොටපලා ඇතුළ පිට ගැට හරවා සුද්ධ කරවා. අන්න ඒ තිබුණේ. ඒ ටික දාලා ලියන මොකද්ද? ඔන්න මේ නුවරට වතුර එන පාරවල් හැම එකක්ම වැහුවට පස්සේ මහෞෂධ පඬිතුමා මොකද කරේ? තමන්ගේ නුවර ජලය තියෙනවයි කියලා පෙන්වන්න මේ තපස්සීන්ලව ඇඹුල බීජ ගෙන්නවලා රෝපණය කරනවා. ඒ උයන අසුබ. ඔව්. එක රයින් පැල නැගිනවා. අර පැල කරපු විදිය තමයි කියන්නේ නේද? හැටරියන් උණ දණ්ඩක් ගෙන්නනවා, කැලි දෙකකට පලනවා, ඇතුළ පිට ගැට සුද්ධ කරනවා. ඔයගොල්ලෝගේ භාෂාවෙන් මේව ලියන්නේ නේද? සුද්ධ කරවලා ඒක පොකුණ අසබඩ අර නෙළුම් බීජ දාලා හිටවනවා. එක රයින් පුතේ බෝසත්යන් වහන්සේගේ අභිමතාර්ථ සාධක වෙන පරිද්දෙන් නෙළුම් ශාකයක් පැන නැගිලා නේද? ඕලු බීජ පැලවෙලා ඒ අර උණ දණ්ඩේ යට ඉඳලා නටුව ඇවිල්ලා උණ දණ්ඩ කෙලවර රියන් එකමාරක් විතර ලස්සන මලක් පිපෙන. මේ මල සහ මේ නෙළුම් දණ්ඩ වලල්ලක් ආකාරයට ඔතල ගෙනිහිලා විසි කරනවා කාගෙට. බ්‍රහ්මදත්ත රජතුමා කඳවුරු බැඳගෙන හිටපු භූමියට. බ්‍රහ්මදත්ත රජතුමා අහනෝ දැන් චරපුරුෂයෙන් මේක අරයි යන්නේ නේද? මේ මොකද්ද කියලා ඇහුවට පස්සේ විස්තර කරලා කියනවා මෙන්න මෙච්චර දිග නැටු තියෙන නෙළුම් මල් හැදෙන විල් තියෙනවා කොහෙද? වේදේ රාජ්‍ය ඇතුලේ. ඔය මේ ගොඩාරිය හැදිච්ච එකක් තවත් දැඹුරු තැන්වල ඔයිට වඩා දිග විල් තියෙනවා මැදාරියට යන්න. ඔයට වඩා දිග නෙළුම් මල් හැදෙන විල් තියෙනවා කියලා කියනෝනේ. එතකොට පුතේ යන්න එනම් පැන්නව තාලා නම් මේ නුවර ජයග්‍රහණය කරන්න පුළුවන්ද? ජයග්‍රහණය කරන්න බෑ. දැන් අපි උදාහරණ දෙකක් කතා කරා. තව තියෙනවා. හරිද? දැන් මොනවාද? නුවරට සහල් නැවැත්තුවට පස්සේ කේවට බ්‍රාහ්මණය මොකද කරේ? අනුප්‍රාකාරය යන්න කොටනේ. අනුප්‍රාකාරයයි කියන ලද පදනම් මුදුනේ කලල් අතුරුවා ඊ පිට වීලි වීස්සවාලුසේ. මතකයිනේ? එතකොට එක රයින් අතිනීලව පේනෝ බැම්මෙන් එහා පැත්තට. බ්‍රහ්මදත්ත රජතුමාන මොනවද අර කතකොළ පාටට පේන්නේ කියලා අහුවාම කියනවා. ඔය ඒ නුවර මතු ඇති වෙන යුද්ධයක් නිසා වී ඔක්කොම අටකොට පුරවල ඉතුරු වෙච්ච ඔය පාරවල් දෙපැත්තේ තාප්පු උඩ මේ ගඩ ගහලා තියෙන ඒවා පැලවිලා තමයි මේ විදිහට කියන්නේ. ඊට පස්සේ තව ඕනනම් ගන්න පුළුවන් නේ. තව ගොඩක් තියෙන එච්චර ඕනේ දෙකක් ලියුවා නම් ඇති. හරිද? තව ඕනනම් තියෙනවා මහෞෂධ පඬිතුමාගේ උපාය කෞශල්‍ය මොනවාද? ධර්ම යුද්ධය පරාජය කරේ කොහොමද? මණිකක් අරගෙන ගිහලා වංචා කරා නේද? වංචා කළ කොහොමද කියන්නේ? නැගි මේ දැන් කේවට්ටේ හැදුවේ යාට කියලා වන්දගෙන යාට වඩා බාල නිසා මේ මහෞෂධ පඬිතුමා ගුණධර්මයක් දන්න නිසා දැක්ක ගමන් Tamanට වඳිවිය කියලා හිතලා ඒක ධර්ම යුද්ධයකට පෙරලා ගන්නව නේද? ඊට පස්සේ වඳින්නේ නැහැ පුතේ මේක දැනගන්නව චරපුරුෂයන් මාර්ගයෙන් අෂ්ටවංක මාණික්‍ය අරගෙන ගිහිල්ලා මේක අතේ ඇඟිලියක් ඉස්සට දාලා බිම වට්ටවනවා. ඒක අහුල ගන්න කේවට බ්‍රාහ්මණය පොළවට නැගුරු අවස්ථාවේ මොකද කරන්නේ? නැගී සිටු ආචාර්ය මානවදුව ඔබගේ මුණුපුරු තරමට ඇත්තෙමි කියලා නලලහා ඉසල්ලලා කොරසැඩි භූමියේ ඇතිල්ව රත්තද මලක් වන ආකාරයෙන් මතකයිනේ? නැගී සිටු ආචාර්ය ලිවණන් ඇති නේද? මානවදුව ඔබගේ මුණුපුරු තරමට ඇත්තෙමි. ඒ පුටනේ ලිවණන් ඇති. ඒතර අපිට ඉතා හොඳින් විස්තර කරන්න පුළුවන් පුතේ මහෞෂධ පඬිතුමාගේ ස්ථානෝචිත ප්‍රඥාව. දැනට සුදුසු නුවණ. පැහැදිලිනේ? ඒ ටික අපිට ඉතාමත් හොඳට ඒ විදිහට ලියන්න පුළුවන්. ඊළඟට දැන් ආයෙ ලියනවා පොඩි මාතෘකාවක් වගේ දාන දෙවෙනි එක මොකද්ද? කේවට්ට බ්‍රාහ්මණයාගේ කූට උපක්‍රම අපිට ලියන්න පුළුවන්. කූට උපක්‍රම තමයි තියෙන්නේ පුතේ මොනවාද? බලන්න මතක ඇති. අපි සේනාව රැස් කරගෙන යනවා ඉස්සෙල්ලා පළමු කොට කුඩා අනුපුටනේ. පළමු කොට කුඩා නුවරක් වටනා ගනුම්ම. මතකයිනේ? මම කුරුබිලියෙන් ඇතිලිව ඇතුළු නුවරට වදිනවා. අන්න. ඔය ටික ලිව්වම ඇති. හරිද? ඊට පස්සේ අපි විස්තර කරනවා මොකද්ද? ඒ උපුටනේ ලස්සනට විස්තර කරනවා ඔයගොල්ලෝගේ භාෂාවෙන්. කොහොමද? පුතේ මහෞෂධ පඬිතුමන්ගේ රාජ්‍ය සහ ඉන්දියාවේ 100ක් රාජධානි සියල්ලම අල්ලගන්න කේවට්ට බ්‍රාහ්මණය උපායක් කල්පනා කරනවා. තමන්ගේ රජතුමා ඉන්දියාවේ ප්‍රධාන රජ අග රජ බවට පත් කරන බ්‍රහ්මදත්ත රජතුමාව. ඉස්සෙල්ලා මොකද කරන්නේ? පළමු කොට පොඩි නුවරක් අල්ලගන්න, කුඩා නුවරක් අල්ලගන්න. අරගෙන තමන්ගේ සේනාව වටේට ගිහලා කියනවා අපි සේනාව වට කරලා ඉන්නේ ඕගොල්ලෝ අපිට යටත් වෙලා අපි කියන විදිහට වැඩ කරා. නැත්තම් ඕගොල්ලෝට යුද්ධ කරොත් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ පරාද වෙනවා. එතකොට ඕගොල්ලෝට පරාජය තමයි හිමි වෙන්නේ. මේ ආදී විදිහට එතකොට ඒ රට අල්ලගෙන ඒ රටේ සේනාවයි තමන්ගේ සේනාවයි අරගෙන තවත් රාජ්‍යයක් අල්ලගන්න. ඊට ඒ රටේ සේනාවත් මේකට එකතු කරගන්න. මේ විදිහට රටවල් වලට ගිහිල්ලා මුළු ඉන්දියාවේ 100ක් රාජධානි අල්ලා ගන්න කේවට්ට බ්‍රාහ්මණයා කූට ලෙස උපක්‍රමයක් යොදවනවා. හරිනේ පුතේ? ඒක එහෙනම් එයාගේ කූට උපක්‍රමයක් කියලා කියන්න පුළුවන්. හරි. තව කියන්න පුළුවන් මොනවාද? තව පුතේ අන්න දැන්
මේ මියුණුවර අවසානයේදී අල්ලගන්න යනවනේ නේද? මියුණුවර අල්ලගන්න ගියාට පස්සේ පෞර ගාවටවත් යන්න බෑ කාටවත්. ඒගොල්ලෝගේ යුද්ධ උපක්‍රම නිසා මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමේ නිසා. යා ගන්න බැරිවම රජතුමා කියනවා අපි දවස් දෙක තුනක් මෙතන නැවතිලා ඉඳලවත් මේ නුවර අල්ලගමුද? එහෙම කිව්වට පස්සේ හරි මගේ ගාව බලවත් උපායක් තියෙනවා. අන්න ඒ කූට උපක්‍රම තමයි බලවත් උපාය. මොකද්ද? නුවරට පැන්නම් පිටතින් වන්නේය. පැන්නවතාලු කල පැනින් පීඩිත ජනතාව. කොහොම කියලා කියනෝනේ කතාවන්නේ. ඔන්න උපුටනේ. මොකද කරන්නේ? නුවරට එන සියලුම ජල මාර්ග වහලා දාන කූට උපක්‍රමයක් පුතේ. ඒක මිනිස්සුන්ට වතුර නවත්තලා නේද? වතුර නවත්තලා පීඩාවටපත් කරලා රටක් අල්ලගන්නවා කියන්නේ කොච්චර කූටයිද ඒ උපක්‍රමනේ. හැබැයි එයාගේ උපක්‍රම භාවිතා කරලා එයා කොහොම හරි මේක අල්ලගන්න බලනවා මේ මියුරු නුවර. අල්ලගන්න පුළුවන් වෙනවද? බැරි වෙනවා. තවත් කූට උපක්‍රමයක් හදනවා. මොකද්ද? නුවරට වී සහල් නම් පිටතින් වන්නේය. සාලි නැවතු කල බතින් පීඩිත වූ ජනතාව දොර ඇරපියන්න නේද? එහෙම එළියට එවි කියලා කියන. එතකොට අපිට කටයුතු කරන දේවල් කරන්න පුළුවන් කියලා කේවට බ්‍රාහ්මණය කියනවා. එතකොට පුතේ මොකද කරන්නේ? නැවතවතාවක් අපිට විස්තර කරලා ලියන්න පුළුවන්. නුවරට එන සියලුම මාර්ග සහල් වෙන මාර්ග සියලුම දේවල් වහලා දාන්න. වහලා දාලා මේ නුවර අල්ලගන්න උත්සාහ කරනෝ කේවට බ්‍රාහ්මණය නේද? අන්න එහෙනම් ඒක ඉතා හොඳ යුද්ධ උපක්‍රමයක්. හොඳ කියන්න බෑ. ඉතින් මේ මිනිසයන් පීඩාවට පත් කරන ආකාරයේ යුද්ධ උපක්‍රමයක්. අපි දැන් කීයක් කිව්වද? 3ක් විතර කිව්වා. ආයෙ අපිට ගන්න පුළුවන් මොනවාද? මණිකකින් වංචා කරන එක. කොහොමද? ධර්ම යුද්ධ අවස්ථාව. පඬිතුයන් දෙදෙනාගේ යෝධයන් දෙදෙනා එක් තැනකට එයිද පළමුවෙන් වඳින පාර්ශවයට පරාජයම් වන්නේ මතකයිනේ. තමන්ගේ යෝධයන් මේ පඬිතුයන් දෙදෙනා එක තැනකට එනවා. ඒගොල්ලෝ එක තැනකට ආවට පස්සේ දැන් මෙයා දන්නෝ කේවට බ්‍රාහ්මණයා වයසින් වැඩි. එතකොට මහෞෂධ පඬිතුමා ගුණධර්ම දන්න කෙනෙක් එයා වඳීවි. එතකොට අපේ එතකොට ජයග්‍රහණය කරනවා. අන්න බලන්න. අර කුලසිරිතක් පුතේ උකසට තියෙනව නේද? එහෙම තියලා එයා ජයග්‍රහණය කරන්න බලන මේ වගේ දැඩි කූට උපක්‍රමයක් යොදන බලලෝභීත්වය නිසා මේ රාජ්‍ය අල්ලා ගන්න අවසාන රාජ්‍ය වෙන වේදේ රාජ්‍ය අල්ලා ගන්න කේවට බ්‍රාහ්මණය. දැන් අපි ලස්සනට ලියව කොටස් දෙකකට එතකොට නේද? අර ලකුණු ප්‍රාලවර ප්‍රශ්නයක් නිසා. හරිනේ? ඊළඟට පුතේ අවසානයේදී අපි ආයේ මොකද කරන්නේ? මේ ප්‍රශ්නය නැවත සම්බන්ධ කරනවා. ඉහත උදාහරණ තුලින් පැහැදිලි වන්නේ මහෞෂධ පඬිතුමන්ගේ ස්ථානෝචිත ප්‍රඥාවත් කේවට බ්‍රාහ්මණයාගේ කූට උපක්‍රමයන් උම්මග්ග ජාතකයේ ඇසුරින් පැහැදිලි වෙන ආකාරයයි. ලස්සනට ඒ වගේ ගලප ගන්න පුළුවන්. හරිනේ පුතේ? ඔය විදිහට හොඳ උත්තරයක් ගොනු කරගන්න.